අයිබෝන් සියලු දෙනාටම සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා අපේ channel එකට. ඉතින් ඔන්න නැවත වතාවක් ලංකාවේ ඉන්ධන කෝටා එකක් අඳුනලා දීලා තියෙනවා. ඉතින් බලශක්ති අමාත්‍යාංශය විසින් නිකුත් කරපු මාධ්‍ය නිවේදනයට අනුව අද දිනේ නම් ඒ කියන්නේ 2026 තුන්වෙනි මාසේ 15 වෙනිදා ඉඳන් අපිට මේ QR කෝඩ් එකට අනුව තමයි ඉන්ධන ලබා ගැනීමට සිද්ධ වෙන්නේ. ඉතින් මේ විදිහට තමයි මාධ්‍ය නිවේදනය නිකුත් කරලා තියෙන්නේ බලශක්ති අමාත්‍යාංශය විසින් 2026 තුන්වෙනි මාසේ 14 වෙනිදා තමයි මේ මාධ්‍ය නිවේදනය නිකුත් කරලා තියෙන්නේ. ඉතින් මේකේ සම්පූර්ණ විස්තරය තියෙනවා. අපි මේ විස්තරය කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ විස්තරයේ තියෙන විදිහට අපි බලමු වෙබ්සයිට් එකට ගිහිල්ලා කොහොමද නිවැරදිව QR කෝඩ් එක ලබා ගන්න කියන කාරණාව. ඉතින් මේ මාධ්‍ය නිවේදනයත් එක්කම ඒ වාහනයට අදාළ ඉන්ධන ප්‍රමාණයන් මේ විදිහට ප්‍රකාශයට පත් කරලා තියෙනවා. ඉතින් මේකෙදි මේ තියෙන්නේ සතියකට අදාළ ඉන්ධන ප්‍රමාණයන් විශේෂයෙන්ම බස් රථවලට ඉන්ධන ලීටර් 60ක්, ඒ වගේම මෝටර් සයිකල් වලට ලීටර් 5ක්, වෑන් රථවලට ලීටර් 40ක්, මෝටර් රථවලට ලීටර් 15ක්, මෝටර් ලොරි වලට ලීටර් 200ක්, ඉඩම් වාහන වලට ලීටර් 25ක්, මෝටර් ත්‍රිරෝද රථවලට ලීටර් 15ක්, ඒ වගේම විශේෂ කාර්ය වාහන වලට ලීටර් 40ක් සහ ක්වාඩ් ට්‍රයිසිකල් වලට ලීටර් 5ක් විදිහට මේ ඉන්ධන කෝටා එක ලබා දීලා තියෙනවා. විශේෂයෙන්ම නැවත වතාවක් කියනවා මේ ප්‍රමාණයන් සතියකට අදාළ ප්‍රමාණයන් තමයි මෙතන දක්වලා තියෙන්නේ. මේ මාධ්‍ය නිවේදනයට අනුව මෙයාලා යන්න කියනවා අපිට fuelpass.gov.lk වලට. ඉතින් මේකට ගිහිල්ලා අපි බලමු කොහොමද නිවැරදිව අපේ QR කෝඩ් එක ලබා ගන්න කියලා. ඉතින් අපි දැන් ඉන්නේ fuelpass.gov.lk කියන වෙබ්සයිට් එකේ. විශේෂයෙන්ම මේ වෙබ්සයිට් එකට ඔයාලට කම්පියුටරෙන් යන්නත් පුළුවන්. ඔයාලා ළඟ තියෙන ස්මාර්ට්ෆෝන් එකක් නම් ස්මාර්ට්ෆෝන් එකෙන් මේකට ලොග් වෙන්නත් පුළුවන්. මේකෙදි ඔයාලට මෙතන ඉංග්‍රීසි ඕන නම් ඉංග්‍රීසි තෝරගන්න පුළුවන්, සිංහල ඕන නම් සිංහල ලැන්ග්වේජ් එක තෝරගන්න පුළුවන්. අපි මේ වෙලාවේ සිංහල ලැන්ග්වේජ් එකෙන් ඉදිරියට යමු. මේකට ගියාම අපිට ඉස්සෙල්ලාම තියෙන්නේ ඉන්ධන කෝටාව කළමනාකරණය. ඊළඟට තියෙනවා මෙතන vehicle registration කියලා තියෙනවා, vehicle login කියලා තියෙනවා. එතකොට මේ vehicle login කියන එකෙන් කියන්නේ ඔයාලා කලින් පාර ඔයාලට මතක ඇති රජයේ විසින් ඉන්ධන කෝටාවක් හඳුන්වලා දුන්නා. ඉතින් මේකෙදි අපි QR කෝඩ් එකක් ලබා ගත්තා. ඉතින් ඔයාලා කලින් පාර මේකේ රෙජිස්ටර් වුණා නම් ඔයාලට තියෙන්නේ මේ vehicle login කියන එක ක්ලික් කරන්න. මේක ක්ලික් කරලා ඔයාලා කලින් පාර රෙජිස්ටර් වෙච්චි මොබයිල් නම්බර් එක මෙතන ඇතුළත් කරලා OTP අංකය එවන්න කියන එක ඔයාලට පුළුවන් ක්ලික් කරන්න. එතකොට ඔයාලගේ ෆෝන් එකට OTP නම්බරයක් එනවා. මේ OTP නම්බරය එන්ටර් කරාට පස්සේ ඔයාලට ඔයාලගේ පරණ QR කෝඩ් එකම ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔයාලා මේ සේවාවට කලින් පාර රෙජිස්ටර් වුණේ නැත්නම් මොකද කරන්න ඕන කියලා අපි කතා කරමු. ඉතින් මේකෙදි ඔයාලා කලින් පාර රෙජිස්ටර් වෙලා නැත්නම් vehicle login කියන එක ක්ලික් කරන්න එපා. ඔයාලට ක්ලික් කරන්න තියෙන්නේ vehicle registration කියන එක. ඉතින් මේ process එක අපි ඉස්සරහට කරගෙන යන්න කලින් පොඩි කාරණා ටිකක් තියෙනවා. ඊටාම වැදගත් කාරණා ටිකක්. අපි ඒ කාරණා ටික කතා කරලා ඉමු. මේක ටිකක් පල්ලෙහාට එනකොට මේකේ සලකා බලන්න ඕන කාරණා, වැදගත් කාරණා ගැන මෙතන විස්තරයක් තියෙනවා. මේක අපි ඉක්මනට බලමු මේකේ මොනවද තියෙන්නේ කියලා. ඔබ මෝටර වාහනය ලියාපදිංචි කිරීමේ සහතිකයේහි ඇති පරිදිම ඉංග්‍රීසි කැපිටල් හා සිම්පල් අකුරු එලෙසින්ම සඳහන් කරමින් chassis අංකය ඇතුළත් කරන්න. මේකෙදි ඔයාලගේ වාහනේ chassis අංකය ඇතුළත් කරන්න තැනක් තියෙනවා. ඒක අපි ඉස්සරහට බලමු. මේකෙදි මේ පොතේ තියෙන විදිහටම සිම්පල් කැපිටල් අකුරු පාවිච්චි කරලා මේ chassis අංකය ඒ විදිහටම මෙතන සඳහන් කරන්න කියලා තමයි මෙතන කියලා තියෙන්නේ. ශ්‍රී සමග ඇති වාහන අංක ඇතුළත් කිරීමේදී ඉලක්කම් පමණක් අදාළ කොටුව තුළ ඇතුළත් කළ යුතුය. උදාහරණයක් දීලා තියෙනවා 3 ශ්‍රී 12 1 2 3 4 කියලා. මේකෙදි 3 1 2 3 4 කියලා විතරක් කොටුවේ ඇතුළත් කරන්න ඕන. ඊළඟට තියෙන වාහන වර්ගය තෝරා ගැනීමේදී මෝටර වාහනයක් ලියාපදිංචි කිරීමේ සහතිකයේහි දක්වා ඇති වර්ගීකරණයම පමණක් ඇතුළත් කරන්න. ඉතින් ඔයාලගේ අපි උදාහරණයකට ගමු. ඔයාගේ කාර් එකක් තියෙන කියලා. කාර් එකට අදාළව මේ ෆෝම් එකේ තියෙන මෝටර් කාර් කියලා. ඉතින් ඒක තමයි අපි සිලෙක්ට් කරන්න ඕන. බස් එකකට අදාළව මෝටර් කෝච් කියලා තියෙනවා. ඒක තමයි සිලෙක්ට් කරන්න ඕන. ඉතින් ඒ ගැන විස්තරයක් තමයි මෙතන සඳහන් කරලා තියෙන්නේ. ඊළඟට තියෙනවා එක් වාහනයක් සහ එක් මොබයිල් අංකයකට එක ජාතික හැඳුනුම්පතක් ගමන් බලපත්‍ර අංකයක් පමණක් වළංගු වේ. එතකොට එක ටෙලිෆෝන් නම්බර් එකකට එක QR එකක් විතරයි අපිට ලබා ගැනීමේ හැකියාවක් තියෙන්නේ. ලියාපදිංචි වීමේදී ලබා දෙන ජාතික හැඳුනුම්පත් අංකය නම ලිපිනය මෝටර වාහනයක් ලියාපදිංචි කිරීමේ සහතිකයේහි ඇතුළත් කරුණු වලටම සමාන වෙන්න අත්‍යවශ්‍ය වෙන්නේ නැහැ කියලා මෙතනින් කියලා තියෙනවා. ඒ කියන්නේ උදාහරණයකට ගත්තොත් අපේ තාත්තගේ නමට රෙජිස්ටර් කරලා තියෙන වාහනයක් තාත්තගේ නමට නම් පොත තියෙන්නේ. පුතාගේ ඩීටේල්ස් ඇතුළත් කරලා QR එක ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඒ අදාළ පුද්ගලයාම අනිවාර්යයෙන්ම මේකේ ඉන්න ඕනේ නැහැ කියන කාරණාව තමයි මෙතනින් විස්තර කරලා තියෙන්නේ. ඊළඟට කියලා තියෙනවා රජයේ වාහන සම්බන්ධයෙන් අනුගමනය කරන්න ඕන කාරණා මෙතනින් ගොඩක් කියලා තියෙනවා. ඉතින් ඔයාලට මේ කාරණා කියවලා අවශ්‍ය නම් දැනගන්න පුළුවන් මොනවද මේ කියලා තියෙන්නේ කියලා. වෙන් කරනු ලබන ඉන්ධන ලීටර් ප්‍රමාණය
වාහනේ වර්ගීකරණය අනුව වෙනස් වේ. එහි අගය තීරණය කරනු ලබන්නේ ජාතික විදුලි බල හා බලශක්ති අමාත්‍යාංශය විසිනි. අපි අර කලින් කතා කරේ ඒ වාහනයට වෙන් කරලා තියෙන ඉන්ධන ලීටර් ප්‍රමාණය ඒ ගැන තමයි මෙතනින් විස්තර කරලා තියෙන්නේ. ඔයාලට මොනවා හරි වැඩි මොනවා හරි යමක් දැනගන්න ඕන නම් 19යි 19ට අමතන්න කියලා මෙතනින් කියලා තියෙනවා. ඉතින් ඔය ටික තමයි විශේෂයෙන්ම දැනගන්න තියෙන්නේ මේකේ රෙජිස්ටර් වෙන්න. ඊළඟට අපි යමු අලුත් වාහනයකට අදාළව මේ QR එක ලබා ගන්නේ කොහොමද? මේකේ රෙජිස්ටර් වෙන්නේ කොහොමද කියන කාරණාව බලන්න. ඔයාලට පුළුවන් මෙතන vehicle registration කියන එක ක්ලික් කරන්න. මේ විදිහට ක්ලික් කරලා ඔයාලට මේ ටික පුරවන්න තමයි තියෙන්නේ. ඉතින් මෙතනදී ඔයාලට NIC එක දාන්නත් පුළුවන්, passport එක දාන්නත් පුළුවන්, කිසිම ප්‍රශ්නයක් නැහැ. මෙතනින් අපි NIC එක මේ විදිහට ඇතුළත් කරගමු. මේ විදිහට NIC එක ඇතුළත් කරලා ඔයාලට තියෙන්නේ මොබයිල් අංකය මෙතනින් ඇතුළත් කරන්න. මේ විදිහට මොබයිල් අංකය ඇතුළත් කරලා OTP අංකය එවන්න කියන එක ක්ලික් කරන්න. මේකට මේ විදිහට ටික වෙලාවක් ගත වෙනවා. පොඩි වෙලාවකින් චෙක් කරලා බලන්න ඔයාලගේ ෆෝන් එකට OTP අංකයක් ඇවිල්ලා තියෙනවා. මේ OTP අංකය මෙතන ඇතුළත් කරන්න. මේ විදිහට OTP අංකය ඇතුළත් කරලා තහවුරු කරන්න කියන එක ක්ලික් කරන්න. right ඉතින් OTP අංකය මේ වෙද්දි තහවුරු කරලා තියෙන්නේ. ඔයාලට තියෙන්නේ ඊටු ටික ෆිල් කරගෙන යන්න. ඔයාලගේ මුල් නම, වාසගම, ලිපිනය මේ ටික ඔයාලට පුළුවන් මෙතනින් ෆිල් කරගන්න. ඉතින් මේ විදිහට ඒ අදාළ දේවල් ටයිප් කරගෙන ඔයාලට මීළඟ කියන එක ක්ලික් කරගන්න. ඒක ක්ලික් කරගත්තට පස්සේ සුළු වෙලාවකින් මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි අපිට හම්බ වෙන්නේ. මේකෙදි වැදගත් කාරණාව තමයි මේ චැසි අංකය නිවැරදිවම ඇතුළත් කරගන්න එක. එතකොට මෙතනදී ඔයාලගේ වාහන අංකය ඇතුළත් කරගන්න ඕන, රථ වාහන වර්ගය සිලෙක්ට් කරගන්න ඕන. අපි අර කලින් chart එකක් පෙන්නුවේ ඒකට අදාළව නිවැරදිම රථ වාහන වර්ගය ඔයාලට මෙතනින් තෝරගන්න ඕන. ඒක ඊළඟට චැසි අංකය නිවැරදිව ඇතුළත් කරන්න. ඩීසල්ද පෙට්‍රල්ද කියන එක නිවැරදිව ඔයාලට මෙතනින් තෝරලා දෙන්න ඕන. ඊළඟට ඔයාලට කරන්න තියෙන්නේ මේ ටික ඔක්කොම පිරෙවට පස්සේ ලියාපදිංචි වෙන්න කියන එක ක්ලික් කරන්න. ඉතින් මේ විදිහට ලියාපදිංචි වෙන්න කියන එක ක්ලික් කරාට පස්සේ ඉන්ටර්ෆේස් එකේ ඔයාලට අදාළ QR කෝඩ් එක බලා ගන්න පුළුවන්. විශේෂයෙන්ම මේක ඔයාලා කම්පියුටරෙන් කරනවා නම් මේක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ රෙජිස්ට්‍රේෂන් ප්‍රොසෙස් එක ඔයාලා ෆෝන් එකෙන් නම් කරන්නේ. මේකෙදි ස්ක්‍රීන්ෂොට් එකක් ලබාගෙන මේ QR කෝඩ් එක අදාළ ඉන්ධන පිරවුම් වලට ඉදිරිපත් කරලා ඔයාලගේ ඉන්ධන කෝටයකට අදාළව ඉන්ධන ටික ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඕක තමයි සරලම ක්‍රියාවලිය. මේ විදිහට තමයි නිවැරදිව ඉන්ධන කෝටයකට අපි රෙජිස්ටර් වෙන්නේ. ඉතින් මේ සම්බන්ධයෙන් මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාගෙන යන්න. මම ඒවට බලලා උත්තර දෙන්නම්. ඉතින් තවත් වැදගත් කාරණාවක් තියෙනවා. ඔයාලගේ QR එක වෙන අයත් එක්ක ෂෙයා කරගන්න එපා. මේ QR එක පෙන්නලා ඔයාලට අදාළ කෝටයකින් වෙන එක්කෙනෙකුට තෙල් ගහගන්න පුළුවන්. ගොඩක් වෙලාවට ඉන්ධන පිරවුම් හල් වලින් වාහන නම්බරේ ගොඩක් වෙලාවට චෙක් කරන අවස්ථා තියෙනවා, චෙක් නොකරන අවස්ථා තියෙනවා. එතකොට චෙක් නොකරන අවස්ථාවක ඔයාලගේ කෝඩ් එක පාවිච්චි කරලා වෙන එක්කෙනෙකුට ඉන්ධන ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් ඔය ටික තමයි විශේෂයෙන්ම කියන්න තියෙන්නේ. කලින් කිව්වා වගේ මොකක් හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් විදිහට දාගෙන යන්න. ඉතින් මේ වගේම තවත් වැදගත් වීඩියෝස් ඉදිරියේදී මේ channel එක හරහා අරගෙන එන්න මම බලාපොරොත්තු වෙනවා. ඒක නිසා අපේ channel එක subscribe කරලා නැත්නම් අපේ channel එක subscribe කරගෙන යන්න. bell icon එකත් click කරලා notification all press කරලා තියාගන්න කියලා ආරාධනය කරනවා. එහෙනම් මේ වගේම තවත් වැදගත් වීඩියෝකින් නැවත හම්බ වෙනකන් සියලු දෙනාටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.